මම මගේ කලින් වීඩියෝ එක කියලා තියෙනවා කොහොමද be verbs වලින් ප්‍රශ්න අහන්නේ questions හදාගන්නේ කියලා. අපි be verb එක ඉස්සරහට දාලා අපිට be verb වලින් question එකක් හදාගන්න පුළුවන්. අපි කියනවා you are hungry. ඔයාට බඩගිනි කියලා කියනවා. question එක හදන්නේ are you hungry? ඔයාට බඩගිනිද? ඉතින් ඔන්න ඔය විදිහට අපි යම් කන්ඩිෂන් එකක් ගැන ප්‍රශ්න කරනකොට මෙන්න මේ be verbs use කරනවා. ඔයගොල්ලන්ගෙන් be verb use කරලා කවුරු හරි ප්‍රශ්න අහනවා. Are you hungry? Are you tired? Is she beautiful? Okay. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න අහපුවාම අපි කොහොමද උත්තර දෙන්නේ? ඔයගෙන් කවුරු හරි අහනවා Are you thirsty? ඔයාට තිබහයිද කියලා. කොහොමද උත්තර දෙන්නේ? Yes. නැත්නම් no කියලා. Yes no කියලා උත්තර දෙනවද? එහෙම උත්තර දෙන්න එපා. එතකොට අනිත් කෙනා හිතයි ඔයා තරහින් ඉන්නවා කියලා. මොකද අපි yes no කියලා තනි වචනෙන් උත්තර දෙන්නේ කවුරු හරි එක්ක ටිකක් තරහ වුණාම. මෙන්න මේ විදිහට උත්තර දෙන්න පුරුදු වෙන්න. අපි කියනවා Are you hungry කියලා ඔන්න කවුරු හරි ඔයාගෙන් අහනවා. Are you hungry? ඔයාට බඩගිනිද? කොහොමද අපි උත්තර දෙන්නේ? Yes, I am hungry. Yes, I am hungry. ඔන්න ඕක ටිකක් දිග වැඩි. ඔය උත්තරේ ටිකක් දිග වැඩි. එතකොට අපි short answer එකක් හදා ගන්නවා. ඔන්න ඔය දිග පිළිතුරෙන්ම long answer එකෙන්ම අපි short answer එකක් හදා ගන්නවා. කොහොමද? Are you hungry කියලා අහපුවාම yes I am කියලා උත්තරය දෙනවා. Yes I am. Are you hungry? Yes I am. එතකොට අර yes I am hungry කියලා අපි දිගට උත්තරේ දෙන්නේ නැහැ. Yes I am කියලා ඉවර කරනවා. Let's take another example. Are you tired? Are you tired? මම උත්තරේ දෙනවා Yes I am. හරි. මට tired නැහැ. මම කොහොමද උත්තර දෙන්නේ? අපි කියනවා No I am not. No කියලා දානවා. I am එකට පිටිපස්සේ not කියලා කැලක් දානවා. No I am not. පොඩ්ඩක් මේකේ subject එක වෙනස් කරලා බලමු. අපි අහනවා Are you tired? අන්න කට්ටියක් ඉන්නවා. අපි අහනවා Are you tired? ඔයාලට මහන්සිද? කොහොමද උත්තරේ දෙන්නේ? දැන් ඔයාලට කියන්න ඕනේ අපිට මහන්සි කියලා. එතකොට අපි කියනවා Yes we are. මහන්සි නැත්තම් No we aren't. Yes we are. එහෙමත් නැත්තම් No we aren't. ඊට පස්සේ අහනවා අපි වෙනත් සබ්ජෙක්ට් එකක් වෙනත් කතුරු කෙනෙක් ගන්නවා. Is she beautiful? Is she beautiful? අපි ආන්සර් එක දෙනවා Yes she is. Yes she is. එහෙමත් නැත්නම් No she isn't. එහෙම නැත්නම් No she isn't. No she isn't beautiful කියන එක තමයි අපි කැටි කරලා කියන්නේ No she isn't කියලා. Let's take like this. Are they doctors? Are they doctors? ඒගොල්ලෝ වෛද්‍යවරුන්ද? Are they doctors? ඔවුන් වෛද්‍යවරුන්ද? ආන්සර් එක දෙනවා ඔව් කියලා. Yes they are. Yes they are. නැත්නම් No they aren't. No they aren't. Is it a rat? Is it a rat? ඒක නේද? Is it a rat? උත්තර දෙනවා ඔව් කියලා. Yes it is. Yes it is. නැත්තම් No it's not. No it's not. අපි කියනවා තව විදිහකට ගමු. Is this your pen? Is this your pen? මේ පෑන ඔයාගේද? Is this your pen? අපි කියනවා ඔව් කියලා. Yes it is. Yes it is. නැත්තම් No it's not.
කොහොමද ඒක හදාගත්තේ? අපි කියනවා yes it is my pen. අපි උත්තරේ දෙනවා yes it is my pen. කියනවා වෙනුවට කියනවා yes it is කියලා. නැත්තම් no it is not my pen. අපි කෙටියෙන් කියනවා no it's not. ඔන්න ඔහොම short answers දෙන්න පුරුදු වෙන්න. හරිම ලේසි ඉංග්‍රීසි කතා කරන්න.